Hello, Nimi with Beauty YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. මම අද අරන් ආවේ ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන් දේවල් දෙකකින් ඉස්සොරි වදයෙන් සදහටම නිදහස් වෙන විදිහක් ගැන. ඉතින් අපි ඒට අවශ්‍ය කරන්නේ දෙහි පිරිසිදු පොල් තෙලුයි විතරයි. පොල් තෙල් ගන්නකොට ළමයි කඩේ තියෙන පොල් තෙල් අපි කන උයන්න ගන්න එව්ව ගන්න එපා. ඉතින් හිඳලා මම මේ අරගෙන තියෙන හිඳලා නැත්තම් පිරිසිදු පොල් තෙල් තියෙනවා ඒව අරගන්න. අපි මුලින්ම බලමු මොකද්ද කරන්න කියලා. අපි දෙහි බෑයක යුෂ මිරික ගමු. මගේ කොණ්ඩේට දෙහි බෑයක් ඇති. ඉතින් ඔයාලගේ කොණ්ඩේ දිගයි නම් කොණ්ඩේ ගොඩක් තියෙනවා නම් දෙහි ගෙඩියම ගන්න. මගේ කොණ්ඩේට ඇති ප්‍රමාණය තමයි මම ගත්තේ. ඊට පස්සේ ළමයි පොල් තෙල් සාමාන්‍යයෙන් මේ සැහැඳි 3ක් විතර දාගන්න. මට පැති ප්‍රමාණය මම දාගත්තා. මේ සැහැඳි 3ක් විතර ඔයාලගේ කොණ්ඩේ විදිහට ඔයාලා ගන්න දෙහි විදිහට. ඉතින් ඒකට සමානව පොල් තෙල් ටිකක් දාගන්න. ඊට පස්සේ මේක හොඳට කලවම් කරන්න. මට තියෙන්නේ මං හැන්දක් ගත්තේ. ඔයාලට කැමති එකකින් කලවම් කරගන්න. ඉතින් දැන් මේ මිශ්‍රණය ඔයා හොඳට කොණ්ඩේ පීරලා, ඒ කියන්නේ අපි ඉස්සරි කඩා ගන්න ඕනේ මුලින්ම. කොණ්ඩේ හොඳට පීරලා මේක හොඳට ඔලුවට දාන්න. ඒ කියන්නේ හොඳට ස්කැල්ප් එකට වදින්න ඕනේ. ඔලුවට හොඳට දාලා ඉවර වෙලා පැයක් විතර තියන්න. පැයක් විතර තියලා හොඳට පිරිසිදු ජලයෙන් හොදලා දාන්න. ඒ වගේම ෂැම්පූ එකක් භාවිතා කරන්න ඕනේ. ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ වගේම ඔයාලා කරලා හොඳයි නම් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ කමෙන්ට් එක මට ගොඩක් වටිනවා. ළමයි මං ගිහින් එන්නම්. ආයෙත් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. පරිස්සමින් ඉන්න. බයි.